අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතයේ ආදරයමෝලියවේ ආදරණීය ජීවිතය. හොඳයි විරාමයෙන් අනතුරු ඔබ නැවත ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉන්නේ. ජීවිතය ආදරෙන් පුරව ගන්න අපි කොයිතරම් දේවල් කරනවද මේ සසරේ? ඔව් අනිවාර්යයෙන්ම. අපි ඒ නිසා සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ. ඒ නිසා ජීවිතය ආදරෙන් පුරව ගන්නවා වගේම ජීවිතේ මොන දේ තිබුණත් සෞඛ්‍ය හරි විදිහට අපිට පවත්වාගෙන යන්න බැරි නම් ඒක කොච්චර ප්‍රශ්නයක් ඒද? ඒ නිසා ඉතින් අද දවසේදී අපි කතා කරන්න සූදානම් ඉඩ වෙන් කරන්න නිරෝගී සුවට මේ විදිහට. හොඳයි. එහෙනම් අපි කතා බහ කරන්න සූදානම් වෙන අර කිව්වා වගේ කායික රෝගයක් පුද්ගලයෙකුගේ මේ මානසික සෞඛ්‍යයට මොන විදිහටද බලපාන්නේ කියන කාරණේ තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මේ ගැන කතා කරන්න කවුද අපිත් එක්ක එකතු වෙන්නේ? අද දවසේදී අපි මේ ගැන කතා බහ කරන්න ඔබව දැනුම්වත් කරන්න ආරාධනා කළේ කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එන්.එම්. පෙරේරා වෛද්‍යතුමන්ට ආයිබෝවන්. සුබ දවසක් ඔබතුමන්ට. අපි කතාවට හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන් අද. දැන් අපි අර කිව්වා වගේම මේ පුද්ගලයෙකුගේ කායික රෝගයක් කොහොමද යාගේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ? එතනින්ම ප්‍රවේශයක් ගමු ડોක්ටර්. මොකද්ද මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය? ඇත්තටම කායික රෝග විශේෂඥයෙක් විදියට බලනකොට අපිට රෝගියෙක්ව වෙන් කරලා ගන්න බෑ. කායික රෝගත් සමගම මානසික රෝගත් එකට අනිවාර්යෙන් බැඳී පවතිනවා. එතකොට ඇත්තටම ගත්තොත් අපිට කායික රෝග සහ මානසික රෝග පුද්ගලයා වශයෙන් එකට අරගෙන ඒ විදියට තමයි අපේ ප්‍රතිකාර කර්ම කරන්න වෙන්නේ. එතකොට මම මෙතනදී ඇත්තටම කායික රෝග පැත්ත වඩා කතා කරන්න පුළුවන්. නමුත් අපි නිතරම මානසික රෝග විශේෂඥයෙකුත් අපේ මැනේජ්මන්ට් වලට ඒ සම්බන්ධ වීමට අපි සම්බන්ධ කරගන්නවා. එතකොට ඇත්තටම උදාහරණයක් ලෙස කියනවා නම් ඇත්තටම ඕනෑම වයසක පුද්ගලයෙකුට අපිට හරි අමාරුයි සමහරලාට හඳුනගන්න මේක කායික රෝගයක්ද නැත්නම් මානසික රෝගයක්ද කියලා තිබෙන රෝග ලක්ෂණ අනුව. ඒකට විශාල පරීක්ෂණ ප්‍රමාණයක් කරලා තමයි අපිට නිගමනයකට එන්න වෙන්නේ. එතකොට මෙතෙන්දී අපි වැදගත්ම දේ තමයි අපි එක පැත්තක්වත් අනික් පැත්තට දාන්න හොඳ නැහැ. කියන්නේ කායික රෝගයක් මානසික රෝගයක් බවට ඩයග්නොස් කරගන්න හොඳත් නැහැ. අනික් පැත්තට ඩයග්නොස් කරගන්න හොඳත් නැහැ. එතකොට ඒ විදියට කරලා निराකරණය කරලා හරි විදියට අපි මේ වැඩේ කරනවා නම් තමයි අපේ රෝගය 100% අපිට සුව කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඇත්තටම දැන් මෙතෙන්දී තව උදාහරණත් එක්ක පැහැදිලි කරනවා නම් අපිට දැන් අපි ළමා විය ගත්තත්, තරුණ විය ගත්තත්, වැඩිහිටි විය ගත්තත් ඒ හැමෝටම ගැටලු තියෙනවා. එතකොට ඒ ගැටලුත් සමග තමයි හැමෝම ජීවත් වෙන්නේ. එතකොට අපි ඇත්තටම බැලුවොත් දැන් මං හැඳින්වීමක් කරනවා නම් අපේ ළමා විය ගත්තාම හරි සුන්දරයි. එතකොට ළමා වියේ ප්‍රශ්න අඩුයි. අපි දෙමව්පිය මත යැපෙනවා. දෙමව්පිය අපිට මුදල් ලබා දෙනවා. එතකොට අපි සුන්දර ජීවිතයක් ගත කරනවා. ඊළඟට තරුණ විය යන් ඇඩල්ට්හුඩ් එකට එනකොට අවුරුදු 18 20 වෙනකොට තව සංකීර්ණ වෙනවා. ඒ තත්වයට දරුවෙක් එකපාරටපත් වෙන්නේ නැහැ. ඒක ටීනේජ් අවධියක් ගත කරනවා 12 ඉඳලා 19 වෙනකම්. ඒ අවධියත් ඉතා සංකීර්ණයි. එතකොට මේ අවධියේදී ඇත්තටම කායික රෝග වලට වැඩිය මානසික රෝගම කියන්න බෑ. නමුත් මානසික ප්‍රශ්න වැඩි දරුවන්ට. ඒ කියන්නේ එතනකොට අපි දැන් ජීවත් වෙන සංකීර්ණ ගෝලීය සමාජයක. එතකොට අපිට මීඩියා වලින් ඉන්පුට් එක වැඩියෙන් එනවා. අපි ආශ්‍රය කරන සමාජයෙන් වැඩියෙන් එනවා. එතකොට සමහරලාට අම්මලා තාත්තලාත් එක්ක තියෙන ගැටෙන වැඩි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියන දේ අහන්න නැති වෙන්න පුළුවන්. අර සුන්දර ළමාවියේ දරුවා අර ටීනේජ් අවධිය ගත කරනකොට ප්‍රශ්න වැලකට මුහුණ දෙනවා. අපි එතකොට දෙමව්පිය විදියට බැලුවහම වැඩිහිටියෝ විදියට බැලුවහම අපි හිතනවා මේක අපේ ප්‍රශ්නයක් කියලා. නමුත් සමහරලාට අර සුන්දර දරුවට අපිට වැඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොකද එයා අලුත් සමාජයක් එක්ක ගැටෙන්නේ. එතකොට දැන් උදාහරණයක් ලෙස එතකොට මේ දරුවා මේක මට බඩ රිදෙනවා කියලා අම්මලාට කම්ප්ලේන් කරන්න පුළුවන්. එතකොට එතන ඇත්තම ગેස්ට්‍රයිටිස් තත්ත්වයක් ආම්ලික තත්ත්වයක් තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්.
එතකොට අපි බලන්න ඕනේ මෙතන දරුවා අnder ස්ට්‍රෙස්ද ආතතියක්ද එහෙම දෙයක් ගමන් කරනවද ඒ අනුව කොහොමද එතකොට අපි කොතනටද මේ ඇක්ෂන් එක ගන්න ඕනේ අපි කාවද තව අපේ වෛද්‍ය ඒ කියන්නේ අපි තමන් පමණක් නොවේ අනික් විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධ කරගෙන කාර්ය මණ්ඩලයක් විසින් අපි කොහොමද මේක ටැකල් කරන්නේ කියන එක. ඔව් ඒ වගේම තමයි දැන් අපි දකින දෙයක් තමයි දැන් කායික රෝග පිළිබඳව කතා කරනකොට වෛද්‍යතුමනි මේ අපි දැන් විවිධ රෝගවලට රෝග ලක්ෂණ ගැන කතා කරනවා. එතකොට මේ වගේ දේවල් වෙන්න පුළුවන් මේවා උග්‍ර වුණාට පස්සේ මෙහෙමයි කියලා අපි ඕනතරම් කතා කරනවා. සමහර විට ඔය කියන විදිහට විවිධ ලක්ෂණ විදිහට එළියට එන්නෙම මානසික රෝගයක් වෙන්න පුළුවන්කම තියෙනවා ඔය කියන විදිහට. ඔව්. එතකොට ඇත්තටම මානසික රෝගයක් කායික රෝග ලක්ෂණයක් විදිහට එළියට එන්නත් පුළුවන්. කායික රෝගයක් මානසික රෝග ලක්ෂණයක් විදිහට එළියට එන්නත් පුළුවන්. දැන් මේකත් ඇත්තටම ළමාවිය, තරුණවිය, වැඩිහිටිවියේදී වෙනස් වෙනවා. එතකොට ළමාවියේදී තියෙන ප්‍රශ්න නෙමෙයි තරුණවියේදී තියෙන්නේ. ඒ ප්‍රශ්න නෙමෙයි වැඩිහිටිවියේදී තියෙන්නේ. විශේෂයෙන් වැඩිහිටිවියේදී කායික රෝග ප්‍රමාණය වැඩි වෙනවා. non communicable disease කියන දියවැඩියාව, ප්‍රෙෂර් එක, අදුමහතිය, heart attack, අංශභාග තත්ත්වයන් වැඩි වෙනවා. එතකොට ඒවට ටැකල් කරන ගමන් සමාජ සම්බන්ධතාවත් එක්ක ටැකල් කරගෙන ඒ රෝගියා හොයි පුද්ගලයා ජීවත් වෙන්න ඕනේ. එතකොට එහෙම ජීවත් වෙනකොට ඇත්තටම එයාට මානසික ආතතිය එන්න පුළුවන්. එතකොට මානසික ඇත්තාතතියක් නිසාත් රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මානසික රෝගයක් පමණක් තිබිලා ඒක කායික රෝගයක් ලෙස මතුවෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස අපි ගත්තොත් මිග්‍රේන්, හෙඩේක්. ඒක ඇත්ත ඉහිරුවරදය මිග්‍රේන් වෙන්නත් පුළුවන්. ඒක සයිනොසයිටිස් වෙන්නත් පුළුවන්. නමුත් අපි ගත්තොත් මේක ටෙන්ෂන් හෙඩේක් ආතතිය හින්දා එන ඔළුව කැක්කුමක් වෙන්නත් පුළුවන්. ඒකට අපි සිම්පල් ඇන්ඩ් පියුවර් හිස රදයට පමණක් බෙහෙත් කළා මෙතන හරියන්නේ නැහැ. අපි රෝගකාරකයේ හේතුව කුමක්ද කියලා අයිඩෙන්ටිෆයි කරලා ඒකටත් හරියන බෙහෙත් වට්ටෝරුවකින් තමයි මේක හරි ගස්සන්න පුළුවන්. නමුත් තරුණ නම් ඇත්තටම අපි සම්පූර්ණයෙන් බෙහෙත් වට්ටෝරුවකට යන්නේ ප්‍රථමයෙන් ඒක කවුන්සලින් ඒ වගේ දේවල් කරලා තමයි අපි ටික කරගන්නේ. අනිත් එක මෙතන කියන්න ඕනේ සෝමැටෝෆෝම් ඩිසෝඩර්ස් කියලා වෙනම කොටසක් තියෙනවා. ඒ කියන්නේ එයා මානසික රෝගියෙක් ඇත්තටම. නමුත් එයා නොදැනුවත් එයා දන්නේ මානසික රෝගයක් තියෙනවා කියලා එයා ඒක එලි දක්වන්නේ කායික රෝග විදියට. කායික රෝග ලක්ෂණ විදියට. එතකොට එයා සමහරට කොන්දේ කැක්කුමක් එක කකුල පන්නේ කියන්න පුළුවන්. එයා ඇවිදින්න නැතුව ඉන්න පුළුවන්. නමුත් ඇත්තටම එයාට ඇවිදින්න බැරුව නෙමෙයි. නමුත් මේ රෝගියාත් අහිංසකයි. රෝගියා දන්නේත් නැහැ සමහර අවස්ථාවලදී මම මෙහෙම කරනවා කියලා. එතකොට ඇත්තටම අපි MRI ස්කෑන් කරලා ඒ පරීක්ෂණ ඔක්කොමත් කර කායික රෝගයක් තියෙනවදත් කියලා බලලා ඒකත් එක්ක තමයි අවශ්‍ය බෙහෙත දෙන්න ඕනේ. එතකොට අද වෙනකොට අර සංකීර්ණතාවයේ වැඩිවීමත් සමග සමාජයේ මේ ප්‍රශ්නය සහ කායික රෝග සහ මානසික රෝග අතර තියෙන සම්බන්ධතාවය සහ බැඳීම තවදුරටත් සංකීර්ණ වෙලා තියෙනවා. දැන් හිතන්න ගොඩක් කාරණා තියෙනවා කියන විදිහට. දැන් මෙතන සඳහන් කරන විදිහට කායික රෝගයක් මානසික රෝගයක් බවට පත් වෙන්නත් පුළුවන්. මානසික රෝගයක් කායික රෝගයක් බවට පත් වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමුකෝ පුද්ගලයෙකුට Tamanට මේ වගේ මානසික රෝගයක් තියෙනවා. මේක කායික රෝගයක් බවට පත් වෙන්නත් පුළුවන්. අර කියපු විදිහට කායික රෝගයක් මානසික වෙන්නත් පුළුවන්. කොහොමද Taman මේක අඳුනගන්නේ? Tamanට මේ වගේ තත්ත්වයකට මුහුණ දීලා ඉන්නවා කියන එක දැනගන්න. බොහෝ විට රෝගියා අඳුරගන්නේ නැහැ. 180ක් රෝගියා අඳුරගන්නේ නැහැ. එතකොට 120ක් පමණ රෝගීන් තමයි මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ડોක්ටර් කාලඟටද යන්න ඕනේ කොහොමද මං යොමු වෙන්නේ තව විශේෂඥ කෙනෙක් යටතට යොමු විය යුතුද කියන ප්‍රශ්නය අහන්නේ. අපිට එහෙම ඒ කියන්නේ ඒකට අපි කියනවා ඉන්සයිට් කියලා. ඒක තියෙනවා නම් රෝගියාට අපිට හරි පහසුයි මේ වැඩේ කරන්න. නමුත් එහෙම නැති රෝගීන් තමයි ගොඩක් ඉන්නේ. ඉතින් ඒක ඒගොල්ලන්ගේ වැරද්දකුත් නෙමෙයි ඇත්තටම. එතකොට ඒක කරගන්න හරි අමාරුයි. එතකොට තමයි අර පරීක්ෂණයි ඒ ටිකයි ඒ අවශ්‍යතාවය අනුව සමහරලාට විශාල වියදමක් දාන්න පුළුවන්. අපි ඇත්තටම රජේ රෝහලකට යන්න නැතුව ප්‍රයිවට් රෝහලකට ගියොත් විශාල මුදලක් වැය වෙනවා. ඒ ඇත්තටම ඒ ටික අවශ්‍යත් වෙනවා. නැත්නම් අපිට එක්ස්ක්ලූඩ් කියන ක්‍රයිටීරියා එක කරගන්න බැරි වෙනවා. මෙයාව ඇත්තටම ඒ පැත්තකට දාන්න. මොකද අපිට මානසික රෝගියක් කියලා ලේබල් වුණොත් ඒ ලේබල් වෙච්ච රෝගියා ඒ තත්ත්වෙම මෙයා නොදිගටම අවුරුදු ගාණක්. එතකොට ඒකත් නරකක් අපි කරන්නේ ඇත්ත ලේබල් එකක් දෙවිය යුතුයි. ඇත්ත ඩයග්නොසිස් එකක් දිය යුතුයි සත්‍ය. ඉතින් ඒ ප්‍රශ්න උඩ මේක අපිට මම ඒක තමයි කිව්වේ අර মালටි ඩිසිප්ලිනරි ටීම් කියන සංකල්පයේ යටතේ ඕනේ අපි ක්‍රියා කරන්න ඇත්තටම.
ඇත්තටම අපි ක්‍රියා කරන්න ඕනේ කොහොමද කියන දේ හරියට නොදැනීමත් එක්කත් අපි මානසිකව ප්‍රශ්න ඇති කර ගන්නවා වෛද්‍යතුමනි. ඒ නිසා මේ අපිට තව කෙනෙක් කියන්න පුළුවන් ඇත්තටම ඔයාට ගැටලුවක ඔයා ඉන්න ඔයා මේකට බෙහෙතක් ගන්න ඕනේ ඔයා මේකට වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕනේ කියලා කිව්වට පස්සේ කියන මිනිස්සුත් එක්ක තමයි අපි තරහ වෙන්නේ. එතකොට කෙනෙක් හරිම ලැජ්ජාශීලී වෙන්න පුළුවන් මේ වගේ දෙයකට ප්‍රතිකාරයකට යන්න යොමු වෙන්න. ඒ වගේ බෝඩ් එකක් ගාව ඉඳගෙන ඉන්නත් අකමැති වෙන්න. ඒක අපේ පාරම්පරික ලංකාවේ පැවති සමාජයේ සිරිත් විරිත් අනුව හැඩ ගැහිච්ච දෙයක්. නමුත් අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන් නගරබද වෙනස් වෙලා තියෙනවා. එතකොට ඇත්තටම දැන් අපිව හොයාගෙන ලෙඩා පැමිණෙනවා. මට මෙහෙම ප්‍රශ්න තියෙනවා. මේකට කොයි විදියටද කළ යුත්තේ කියන එක. ඒ අනුව ඇත්තට මේ බෝඩ් එකක් යට සිටීම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙමෙයි. වෙනදාට වඩා අතීතයට වඩා වර්තමානයේ මේ බෙහෙත් වලට යොමු වීම වැඩියෙන් කරනවා. නමුත් මම අර කිව්වා වගේ අපි බෙහෙතක් පටන් ගන්න ඕනේ ගොඩක් පරීක්ෂණ කරලා, කවුන්සලින් කරලා, සාකච්ඡා කරලා ඊට අමතරව බෙහෙතේ අතුරු ආබාධ තියෙනවා. ඒකත් කියන්න ඕන දැන් කායික රෝග බෙහෙත් වල අතුරු ආබාධ විදියට මානසික ලක්ෂණ පෙන්වුම් කරන්න පුළුවන්. මානසික රෝග බෙහෙත් වලින් කායික රෝග ලක්ෂණ පෙන්වුම් කරන්න පුළුවන් අතුරු ආබාධ විදියට. ඒ කියන්නේ වෙවිලීමක් ඇතිවීම, ට්‍රෙමර්ස් ඇතිවීම, ඒ කියන්නේ ඩ්‍රවුසිනස් එකක් ඇතිවීම, ඒ කියන්නේ සිහිමද ගතියක් ඇතිවීම, මේ වගේ දේවල්. එතකොට අපි එතනත් බලන්න ඕනේ කායික රෝග සහ මානසික රෝග ඒ කියන්නේ අතුරු ආබාධ කොහොමද කියන එක. ඊළඟට මේ දෙක අතර ඩ්‍රග් ඉන්ටරැක්ෂන්ස් තියෙනවාද කියලා. ඒ කියන්නේ බෙහෙත් අතර ඇතිවන ප්‍රතික්‍රියා. එතකොට ඒ සියලු දේ දැනගෙන තමයි අපි මේ කළ යුත්තේ. නමුත් ඇත්තටම අපි අවශ්‍ය තැනදී අවශ්‍ය බෙහෙත සහ අවශ්‍ය උපදෙස් ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක කල් ගියාම කායික රෝගයක් කල් ගත වීමත් සමග නිදන්ගත වෙනවා. මානසික රෝගයක් කල් ගත වීමත් සමග නිදන්ගත වෙනවා. එතකොට මේ දෙකම හොඳ නැහැ. මේ දෙකෙන් අපිට මේක සුපීරියර් මේක ඉන්ෆීරියර් කියලා අපිට කියන්නත් බෑ. දෙක එකට බැඳිලා පවතිනවා. එතකොට අපි දැනගන්න ඕනේ ඒක निराකරණය කරලා ලියලා රෝගියා දැනුවත් නැත්තම් විශේෂයෙන්ම රෝගියාව ඒකෙන් දැනුවත් කරලා ඒ විදියට අපි කොහොමද මේකෙන් රෝගියා ගොඩ ගන්න කියන එක. යහපත් ඇසුරක් සහ හරි විදිහට ප්‍රතිකාර ක්‍රමයන් තමයි බොහෝ දෙනෙකුට හොඳ අසසිලක් කියන්නේ බොහෝ වෙලාවට. ඔව් දැන් ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ජානේ අපේ මේ දෛනික ජීවිතයේදී අපි කරන දේවල් මේ වගේ රෝග තත්ත්වයකට අනිවාර්යයෙන් බලපානවා. සමහරවිට හරි විදිහට නිින්දක් නැතිකම. එතකොට ආහාර රට අපි ශනික ආහාර රටාවකට හුරු වෙලා තියෙනවා. අර ආතතිය කනස්සල්ල නිසාම වෙන්න පුළුවන් සමහරවිට අපිට මේ නිින්ද අවශ්‍ය පරිදි නැති වෙන නිසා මේ දේවල් කොහොමද මේකට බලපාන්නේ? ඔව්. ඒක වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම ඒකට මම අවතීර්ණ වෙන්න හිටියේ නිින්ද කෑම රුචිය හෝ අරුචිය මේවා ඔක්කොමත් මේ දෙයට සම්බන්ධයි. ඇත්තට මෙහෙම ගත්තාම දැන් අපි නිින්ද ගත්තොත් කායික රෝගයක් හේතු වෙනොත් නිින්ද යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන් මානසික රෝග හින්දා සිතුවිලි ගමන් කිරීම හින්දා නිින්ද නොයන්න පුළුවන්. එතකොට නිින්ද නොයාම හින්දා චක්‍රානුකූලව ඊළඟට අපේ ස්ට්‍රෙස් ආතති තව වැඩි වෙනවා. ඒ අපිට රිලැක්ස් නිින්දක් නෑ රැට. එතකොට අපේ ඊළඟට එදා දෛනික අපේ රැකියාව හෝ කරන ක්‍රියාවලිය වල ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මේක අර විශේෂ සයිකල් එකක් විදිහට ක්‍රියා කරනවා. එතකොට අන්න එතෙන්දී අපි නිින්ද එක්කෝ බෙහෙතකින් ඇති කළ යුතුයි. නැත්නම් කායික රෝගයක් සමනය කරලා ඇති විය යුතුයි. එතනත් කවුන්සලින් සහ විවිධ ක්‍රම භාවිතය ඒවයින් අපි ඒ රෝගියා කෙසේ හෝ යටපත් කළ යුතුයි. ඊළඟට කෑම අරුචිය. කෑම අරුචියත් බොහෝ විට කායික රෝග වලින් විශාලව ඇති වෙනවා. නමුත් මානසික රෝග වලත් ඇති වෙනවා. දැන් සාමාන්‍ය මානසික රෝගියෙ ડોක්ටර් මට කන්න බෑ. මාස 3-4ක්ම කන්න බෑ. ඉතින් අපි ඇපිටයිට් එන මල්ටිවිටමින් දෙනවා. ඒවට අවශ්‍ය බෙහෙත් ටික දෙනවා. නමුත් හරියන්නේ නැහැ. අපි එතකොට අපේ දැනගන්න ඕනේ අපේ හමුවකට වෛද්‍ය රෝගියා පැමිණි විට අවශ්‍ය කාලයේ රෝගියාට වෙන් කරන්න. අවශ්‍ය ප්‍රශ්න ටික අපි අහලා අවුට්පුට් එක ගන්න රෝගියාගේ. ඒ විදියට අරගෙන මෙයාට ඇත්තටම මෙතන නිදාගත්ත මූලය කොතනද තියෙන්නේ කියලා බලන්න ඕනේ. බලලා අන්න එතනට ඇඩ්‍රස් කරලා බෙහෙත් දානවා මිස රෝග ලක්ෂණට බෙහෙත් නොදෙමිය යුතුයි. එතකොට තමයි අර රෝගියා ඒ රෝගයෙන් ස්ථීර වෙලියට එන්නේ. ඒ වගේම තමයි ආතතිය. දැන් ආතතිය ඇති වෙනවා මානසික රෝග වලට. ආතතිය ඇති වෙනවා කායික රෝග වලට. ඊට අමතරව ආතතියත් ක්‍රියා කරනවා කායික රෝග ඇති කරන. දැන් හොයාගෙන තියෙනවා ඇත්තටම කාඩියෝමයොපැතිස් ඒ ප්‍රශ්න හෘද වස්තුවට බලපානවා කියලා ටෙන්ෂන් එක ආතතිය. එතකොට ආතතියකින් ගමන් කරන පුද්ගලන්ට ඒ හින්දා හෘද රෝග ඇති වෙන්න පුළුවන්.
හෘද රෝග නිතරම chest pain එන ලෙඩ ඒ ගැන බය වෙලා මානසික රෝගී තත්යකටපත් වෙන්න පුළුවන්. ඒක තමයි මේ දෙක අපිට වෙන් කරගන්න බෑ. බොහෝම සංකීර්ණයි හිතනවට වැඩිය. නමුත් රෝගියාට වඩා වෛද්‍යවරයා දැනගත යුතුයි මේක කෙසේද අපි බේරුම් කරලා වෙන් කරලා ප්‍රතිකාර කරන්න කියන එක. දැන් කායික රෝගයක් හෝ වේවා මානසික රෝගයක් ඕන වෙලාවක මේ තනි පුද්ගලයෙකුට විතරක් නෙවෙයි බලපාන්නේ. මේක සමස්ත සමාජයටම බලපාන්න පුළුවන්කම තියෙනවා. පවුලට, වැඩ කරන ස්ථානයට, සමාජයට. මේක අර එක්කෙනෙකුට හැදුනට මේක ගැටලුව එන්නේ සමාජයට. අපි මේ ගැනත් කතා කරමු. ඔව් මේ ගැටලුව පටන් ගන්න පවුලෙන්. එතකොට කුඩා මේකකේ. ඒක ඊටාම වැදගත් ඇත්තටම. දැන් මං කිව්වා වගේ ළමා වියක් තියෙනවා, තරුණ වියක් තියෙනවා, වැඩිහිටි වියක් තියෙනවා. මේ වියවල් අපිටත් තියෙනවා. අපිත් මේ සමාජයේ එක අවධියක ජීවත් වෙනවා. අපි දැන් මැදි වියේ ජීවත් වෙනවනම් අපිටත් වැඩිහිටි වියක් තියෙනවා. තරුණ වියක් තිබුණා අපිටත් දරුවෝ ඉන්නවා. ඔබතුමියලා දෙන්නත් මාත් මේ සමාජයේ මේ එක කොටසක ජීවත් වෙනවා. එතකොට ඔබතුමියලා කිව්වා වගේ අපිට ඇත්තටම රෝගයක් හැදුනොත් මානසික රෝගයක් හෝ කායික රෝගයක් ඒක ප්‍රථමයෙන් අපේ පවුලට බලපානවා. ඊළඟට පවුලට දැන් උදාහරණයක් ලෙස හිතන්නකො අපි වැඩිහිටි සමාජයේ බලාගන්නෙත් ලංකාවේ අපිමයි. අපිට සෝෂියල් සර්විසස් නැහැ පිටරට වගේ නර්සිං හෝම් හොස්ටල් නැහැ. එතකොට ඒ වැඩිහිටියෙක් ලෙඩ වුණාම උදාහරණයකට අංශභාගයක් හෝ යමක් කායික රෝගයක් හැදිලා. දැන් මේ මෙදිවියේ අම්මයි තාත්තයි එයාවත් බලාගත යුතුයි. මේ පැත්තෙන් දරුවන්ව පාසල් ලැබීම සියලු දේත් කළ යුතුයි. එතකොට අර මෙදිවියේ කෙනාට ආතතිය වැඩි වෙනවා, ස්ට්‍රෙස් වැඩි වෙනවා, ටයිම් මැනේජ්මන්ට් එකේ ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒ වගේ මෙතනින් එක රෝගයකින් පටන් ගන්නදී ඒ පවුල හරහා ප්‍රශ්න වලට ඇති වෙනවා. සමහරට ඒකෙන් අපේ දරුවව නිග්ලෙක්ට් වෙන්න පුළුවන්. දරුවව නොසැලකිලිමත්කම නිසා දරුවාගේ ඒ කියන්නේ ස්කූල් ප්‍රවණතා, පාසල් ප්‍රවණතා අඩු වෙන්න පුළුවන්. ඒක ඊළඟට එළමැට දීර්ඝ කාලීන බලපාන. ඒ දරුවා සමාජයට යනකොට ඒක රැගෙන යනවා. ඊළඟට දරුවට ආතතිය ඇති වෙන්න පුළුවන්. ඒක අර වයසක වැඩිහිටි පුද්ගලයාට ඇති වෙන ආතතියට වැඩිය සමාජයට බලපානවා. ඒ වගේම තමයි අපි නිතරම ස්ක්‍රූනිටි තියෙන්න ඕනේ. අපේ වැඩිහිටියෝ ගැන ස්ක්‍රූනිටි තියෙන්න ඕනේ. අපි ගැනත් තියෙනවා, අපේ දරුවන් ගැනත් තියෙනවා, සමාජය ගැන. එහෙම නැති වුණ ගමන් මොන හරි බ්‍රීච් එකක් ආපු ගමන් සමාජයේ අර හොඳ නැති කියන දේවල් වලට දරුවා යොමු වෙන්න පුළුවන්. වැඩිහිටියට අපිත් නොදැනුවත් යොමු වෙන්න පුළුවන්. ඇඩික්ෂන් කියන එක මෙතනට එන්න පුළුවන්. ඒ සියලු දේෙන් වෙන්නේ ඇත්තටම අර සමාජ සම්බන්ධතා වෙනස් වෙන එක. ඊළඟට අපි යනවා සමාජයට. සියලු දෙනා බහුතරයක් අපි රැකියාවක් කරනවා. එතකොට ඒ රැකියාවේ ප්‍රශ්න ඇති වෙනවා. දැන් ඔබතුමීලා රිලැක්ස් නැත්තම් මෙහෙම ඉන්න බෑ. අර ඒ වගේ ඒ රැකියාවට සමහරට රිලැක්සේෂන් වැඩිපුර අවශ්‍ය වෙන රැකියාවල් තියෙනවා. ඊළඟට රැකියාවට කන්සන්ට්‍රේෂන් ඒ කියන්නේ සිත යොමු කිරීම වැඩියෙන් අවශ්‍ය වෙන රැකියාවල් තියෙනවා. ඉතින් මේ සියල්ලම බලපානවා අර පුංචි රෝගයකින් පටන් ගන්න රෝග ලක්ෂණය. අපේ කායිකද මානසිකද මේ දෙකේ එකතුවක්ද කියන එක හඳුනාගත්තේ නැත්තොත් බොහෝ වෙලාවට මේ දෙකේ එකතුවක් තියෙනවා. එතකොට අපි කායික රෝග බෙහෙතුත් දාන්න ඕනේ, මානසික රෝග බෙහෙතුත් දාන්න. මේ දෙක එක්කව කරන්න ඕනේ. එහෙම කරලා තමයි රෝගියාව ගොඩ ගන්න පුළුවන්. දැන් ඔය කියන කාරණාවත් එක්ක අපි හිතමුකෝ ડોක්ටර් දැන් මේ කායික රෝගයකට කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබන රෝගියෙකුට මානසික සෞඛ්‍ය ගැනත් වෛද්‍යවරයෙක් හිතන්න ඕනේ. එතකොට මේ වෛද්‍ය උපදෙස් කොච්චර වැදගත්ද කායික රෝගියෙකුට මානසික වශයෙන් උත් සුවතාවයකටපත් වෙන සහ රෝගියෙකුට මේක අවශ්‍යයි කියලා වෛද්‍යවරයෙකුගෙන් ඉල්ලන්න පුළුවන්ද වෛද්‍යවරයෙකුගේ යුතුකමක්ද? දැන් ඇත්තටම ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාව ඉතාම දියුණුයි. ඇත්තට මේක මම හිතන්නේ අපි සන්තෝෂ වෙන්න ඕනේ ගැන. එතකොට ඇත්තටම ඔය ඇටෙන්ෂන් එක දැන් අපි ගොඩක් දෙනවා. ඒ කියන්නේ කායික රෝග තියෙනවා අංශභාගයක් ඉඳලා එක තැන ඉන්නවා. ඒ අංශභාගින්ද අපිට කතා කරන්න බෑ. එතකොට අපේ හැඟීම් ප්‍රකාශ කරන්න බෑ. ඒ සමහරට ලියන්න පුළුවන් නම් ලියලා හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට අර මං කිව්වා වගේ සෝෂල් සර්විසස් නැති හින්දා ඒ පුද්ගලයා අයිසොලේට් වෙන්න පුළුවන් ගයක් ඇතුලේ. එතකොට එයාට මානසික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි දැන් ඇත්තටම විලාව වෙන් කරනවා. එහෙම නැත්නම් අපි අවශ්‍ය අංශ වලට යොමු කරනවා. දැන් ඇත්තටම සෝෂල් සර්විසස් කියන දේ ලංකාවේ පැමිණෙනවා. එතකොට ඇත්තටම අපි ඉන්ටරැක්ෂන්ස් වැඩි කරලා ඒ ගැන වැටියෙන් ඇටෙන්ෂන් දීලා දැන් නිතරම කායික රෝග තියෙන පුද්ගලයෙකුට මානසික සුවතාවය තිබේද නැද්ද කියන ප්‍රශ්නය අපි එළියට ගන්නවා යාගෙන්. අරගෙන ඒකට හරියන විදියට අවශ්‍ය අපිට පුළුවන් තරාතිරමේ විදියට අපි කායික රෝගී විශේෂඥ විදියට පරීක්ෂණ අපි බෙහෙත් කරනවා. නමුත් ඉන් ඔබට යා යුතු නම් අපි මානසික රෝගාංශයට යොමු කළා ඒ ඉන්පුට් එක අපි එතනට ලබා ගන්නවා. ඒගොල්ලෝ බොහෝම සුවදව අපිත් එක්ක දැන් ලංකාවේ මේ වැඩේ කරනවා.
හරි. සුහදතාවය කියලා කියපු ගමන් මේ අපි හුඟක් කැමති ජීවිතේ ප්‍රශ්න කරදර තව කාට හරි කියන්න. එහෙම නැත්නම් අපිට සමීපතමේකට කියන්න. හැබැයි කොහොම වුණත් අර සමීපතමේක් තෝරා ගන්නවා කියන කොටස ඇතුළෙම ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වෛද්‍යතුමනි. ඒ නිසාම තාමත් මානසික රෝග ඇති කරගෙන කායික රෝගත් අපිට ඇති වෙන අවස්ථාවන් තියෙනවා. අපි කතා කරමුකෝ මෙහෙම ප්‍රශ්නයක් අපිට තියෙනවා නම් මෙහෙම ගැටලුවක් අපිට තියෙනවා නම් යා යුතු තැන කොහොමද අපි අඳුන ගන්න ඕනේ? කෙනෙක්ට කියලා මේක මානසිකව ගැටලු කායිකව ගැටලු තව ඇති කර ගන්නවට වැඩි හොඳම කෙනෙක් තෝර ගන්නවා කියනකොට හොඳම කෙනා කියන එක ඩිපෙන්ඩ් වෙනවා ඒ පුද්ගලයා මත. ඒ කියන්නේ ඒක තමන්ගේ මව්පියා වෙන්න පුළුවන්. තමන්ගේ ගුරුවරයා වෙන්න පුළුවන්. තමන්ගේ හොඳම යහළුවා යෙහෙළිය වෙන්න පුළුවන්. නමුත් ඒවයිත් විශාල භයානකත්වයක් තියෙනවා. ඊට අමතරව ඒක වෛද්‍යවරයා වෙන්න පුළුවන්. එතකොට මෙතනත් වෛද්‍යවරයා විදියට තමන්ගේ පවුලේ වෛද්‍යවරයා ඉන්නවා හැමෝටම කෙනෙක්. කියන්නේ නිතරම අපි බෙහෙත් ගන්න යන වෛද්‍යවරයා. මම හිතනවා මේ වෛද්‍යවරයා තමයි මේකට ෆස්ට් ස්ටෙප් එක පළමු පියවර විදියට ඉතාමත් සුදුසු කියන එක. ඒකට එයා ඒක ඇසෙස් කරලා බලලා අපි යොමු කරනවා. නමුත් මෙතන මම භයානකත්වයක් තියෙනවායි කිව්වේ දැන් විශේෂයෙන් අර ටීනේජ් වයසේ 12 සිට 19 දක්වා ඉන්න වයස් පරාසය බොහෝ විට යොමු වෙන්නේ තමන්ගේම පියර් ප්‍රෙෂර් කියන තමන්ගේම වයසේ අයගෙන් උපදෙස් ගන්න දරුවා යාළුවන්ගෙන්. අන්න එතනදී යහළුවා යෙහෙළිය හොඳ නම් එයා දැනුවත් නම් ඒ වයසේම උනාට එයා පරිණත නම් එයා හොඳ උපදෙසක් දෙන්න පුළුවන්. නමුත් එතනම තමයි අර මං කිව්වේ භයානක පැත්ත සමාජයේ. ඒ සම්බන්ධතාවයල් තියෙන යෙහෙළියක් යහළුවක් නම් අර මේ බුදුහාමුදුරුවෝ කිව්වාගේ කල්යාණ මිත්‍ර නෙමේ පාප මිත්‍ර ඇසුරක් වගේ දෙයක් එක ඒක යොමු වෙන්න පුළුවන් වෙන පැත්තකට. දැන් ඔය ප්‍රශ්නය නිසා කායික රෝග සහ මානසික රෝග ඇතිවීම අපි ඔය ඩ්‍රග් ඇඩික්ෂන් කියන දේවල් ඒ කියන්නේ අපේ දුම් වැටි සහ මද්යසාර වලට අමතරව තිබෙන දේවල් බොහෝ දේ වැඩි වෙලා තියෙනවා ලංකාවේ සමාජයේ. ඒක ඇත්තටම වැඩිහිටියෝ විදියට වැඩිහිටියෝම ඇති කරන්නේ. ඒකට සමහරට කුඩා දරුවා අර මැදි වයසේ දරුවම යොදව ගන්නවා ඒ සඳහා. ඒකට මේක පාසල් මට්ටමින් පාසල් වල විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් උදේට හැමදේම බෑග් චෙක් කරන තත්වයකට පත් වෙලා තියෙනවා පාසල්. කරන්න දෙයක් නැතිකමට. නමුත් අර කෙලිලෝල් වයසේ දරුවා ඒක හිතනවා එයාගේ ටාගට් එකක්, එයාගේ ඇචීව්මන්ට් එකක් කියලා ඒ දේ. දැන් මම මෙතන සමාජයේ පොදුවේ කතා කරන්න කැමති නෑ. දැන් වෙන ඇචීව්මන්ට්ස් උත් තරුණ දරුවෝ හිතනවා ඒවත් ඇචීව්මන්ට්ස් කියලා. ඒවත් විශාල භයානක දේවල්. කොච්චර හිතන්න දේවල් තියෙනවද? නමුත් කාලයත් එක්ක තමයි මේ හැම දෙයක්ම අපිට සමවර කරගෙන යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා I think ඔබතුමාට බොහොමත් ස්තුතිවන්ත වෙනවාද මේ කතාව වෙනන අපිත් එක්ක සම්බන්ධ වුණාට. උපදේශක් තොරතුරක් දැනගන්න, අදහසක් එකතු කරගන්න, කතා කරන්න පුළුවන් වෙලාවක් වෙන් කරගන්න 0777 31 62 18 කියන දුරකථන අංකයට 0777 31 62 18 කියන දුරකථන අංකය විවෘත වෙලා තියෙනවා. අද මේ ගැන ඔබව දැනුම්පත් කරන අපිත් එක්ක සම්බන්ධ වුණේ කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එන්.එම්. පෙරේරා වෛද්‍යතුමන්. නැවත දවසක මුණ ගැහෙන්න බොහොම ස්තුතියි මේ කතාවට. ස්තුතියි. හිමිදිරියේ හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතයේ ආදරයමෝලියවේ ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.